ආයුබෝවන් යාළුවනේ. මේ ඇමරිකාව ඒගොල්ලන්ගේ කලාපයේ රටවල් වල දේශපාලනය වෙනස් කර ගන්නවා ඇමරිකාවට අවශ්‍ය විදිහට ඒගොල්ලෝ බලවත් රාජ්‍යයන් නිසා. වෙනසුලාවට ඊයේ පෙරදා ඇතුල් වෙලා කාලයක් තිබ්බ විරසකයක් ඒගොල්ලෝ පිරිමහ ගත්තා. වෙනසුලා ජනාධිපතිතුමයි යාගේ නෝනයි මහාරය හමුදා කණ්ඩයකින් උස්සගෙන ගිහලා ඇමරිකාවේ දැන් ඉන්නේ. මේකට විරුද්ධව අපේ රටේ මේ පෙරටුගාමී පක්ෂේ හැම ලබ්බටම කෑ ගහන්නේ. ඔය ජීපී කාර්යොත් මේ වැඩේ කරානේ. ජීපී කාර්යයන්ගේ කොටසක් නෙමේ පාට බැලලා කෑ ගහනවා. දැන් පහුගිය ගම් අතුර වෙලාවේ ඇමරිකාවෙන් අපිට ඩොලර් මිලියන ගාණක් ප්‍රදානය කරා. මේ ආවදා තත්ත්වයට. අපිට ගොඩ යන්න. තවත් උදව් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතිහාසයේත් අපිට එන ගැටලු වලදී ඇමරිකාව යම් යම් මත උදව් කරලා තියෙනවා. දැන් වෙනසුලාව 7-5ක්වත් අපිට දීලත් නෙවෙයි. අපිට 7-5ක ඉතින් වැඩකුත් නැහැ ওই රටින්. අලුතැනම ওই රටවලින් සංචාරකයෙක්වත් එනවා මම නම් දැකලත් නැහැ රටට. එහෙම තියෙද්දි මේ පෙරටුගාමී මහ ගොන් තකතුරු වැඩක් කරනවා ඇමරිකාවට විරුද්ධ උද්ඝෝෂණ කරනවා. ඉතින් ඒකින් එන්නේ රටවල් වල ගැටලු ඇති වෙනවා අපිට තියෙන ඒ අවස්ථාවක් නැති කර ගන්නවා උදව් ගන්න තියෙන. ඉතින් ජේපී කාර්යත් ඕක කාලයක් තිස්සේ කරානේ. ජේපී කාර්යයෙන් කොටසක් තමයි මේ පෙරටුගාමී කියලා කියන්නේ. ඉතින් මුන්ට මොලයක් වෙනම හයි කරන්න වෙනවා. අපිට හොඳයි නම් අපිට උදව් කරනවා අපිත් එක්ක මිත්‍රශීලී නම් අනුන්ගේ කේමල් අපිට පාන්ද. ඒවට කෑ ගන්න අවශ්‍ය නැහැ. ඒවා ඒගොල්ලෝ බලාගෙන අපිට උදව් උපකාර කරනවා නම් අපිත් එක්ක හොඳයි නම් මේ මිත්‍රකම් අපි තියාගෙන යන්න ඕනේ. දැන් ජේපී කාර්යෝ කෑ ගාලා ඇමරිකාවට විරුද්ධව ආණ්ඩු බලය ගත්තම දැන් සේප් න්‍යායෙන් යන්නේ. මුන්ගේ දින ගොංකන් ටික දැන් තමයි එළි වෙන්නේ. උන්ටත් තේරෙන්නේ දැන් ජේපී කාර්යගේ ගොංකන් ආණ්ඩු බලය ගත්තම තමයි උන්ටම තේරෙන්නේ. අපි ගොං වැඩ කරේ කියලා. ඒ නිසා තමයි ටිලින්සිලගේ අස්සෙනින් ලියුමක් සිංහලෙන් ගහලා මේ වෙනසුලාවට විරුද්ධව මේ ඇමරිකාව කරපු ඒ යුද ක්‍රියාමාර්ගකට එරෙහිව ලියුමක් එළියට දැම්මේ. ඒක දාලා දැන් ඒකටත් කිචි වෙවි යනවා. මිනිස්සු ඔක්කොම ඒකටත් බයිනවා. ඉතින් මේ පෙරටුගාමිනුත් ඒ ගොන් ඇටේම දිගින් දිගට ඇදගෙන යන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් පෙරටුගාමීන් සමාජයෙන් ප්‍රතික්ෂේප කරන්න ඕන කොටසක් තමයි දැන් අපිට හැංගී යන්නේ. මොකද කිසිම වැඩක් කරන්න දෙන්නේ නැහැ. අකුල් වෙන කොටසක් තමයි ඔය මේ ජේපී කාර්යෝයි පෙරටුගාමී. ඒ වගේම අනිත් රට තමයි කියුබාව. ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා කියුබාවටත් මේ වැඩේම අපි කරනවා ළඟදී කියලා. දැන් ජේපී කාර්යෝයි පෙරටෝයි ඕකටත් විරුද්ධව ලියුම් ගහයි පෙරටුගාමී නම් පාට බැලලා ගෑ යනවා ජේපී කාර්යෝ ෂේප් න්‍යායෙන් අපිට 7-5කට වැඩක් ඇති රටක් නෙවෙයි කියුබාව කියන්නේ. කියුබාවේ විප්ලවය තමයි ඔය ජේපී කාර්යෝ පන්ති පහ කරද්දී කොල්ලන්ට කියලා ඒ පක්ෂයට බදව ගත්තේ මහා ආස්වාදී. කියුබාව ගත්තොත් එහෙම අදට සංචාරකයෙක් ගියොත් ටූත් පේස්ට් අරන් යන්න ඕනේ. ෂැම්පූ අරන් යන්න ඕනේ. සබන් අරන් යන්න ඕනේ. පාම් පෝලිං. වසර 55ක් 60ක් විතර මම දන්න විදිහට ඔය සමාජවාදී රාජ්‍යයක් හැටියට තමයි තියෙන්නේ. තාමත් පෝලිං. ගණිකා වෘත්තිය ඉහළම මට්ටමේ තියෙන්නේ. ඉතින් ඒව රටවල් අපිට හදා ගන්න ඕනේ නෑනේ. අයිත් එක කලාපේ බලවත් රාජ්‍යයන් එක්ක අපි ගනුදෙනු කරන විදිහක් තියෙනවා. ඒ මිනිස්සු අපිට හොඳයි නම් අපිත් ඒ මිනිස්සු හොඳින් ජීවත් වෙන්න ඕනේ. අපිට ගැටලුවක් නැත්තම් එච්චරයි. අපේ මට්ටම තියාගෙන අපේ වැදගත්කම තියාගෙන ඉන්න ඕනේ. එහෙම නැතුව මේ හැම මගුලටම පාට බැල කෑ ගහන්නේ තියෙන ගොංකම දැන් පෙරටුගාමින් මේ ගොංකම දිගට කරගෙන යනවා. ජීව කාට නම් මොක තේරෙන්නේ නැති. ආණ්ඩු බලය ගත්තා. ඉඳ පොඩි ෂේප් න්‍යායෙන් යන්නේ. එහෙනම් යාළුවනේ ජය වේවා.